Hi, welcome to Lankan in Indonesia YouTube channel. අද මගේ වීඩියෝ එක තමයි මගේ බැන්කොක් ටුවර් එකේ ෆස්ට් ඩේ එකේ වීඩියෝ එක. ඇත්තටම මේක එන්න ඕන මගේ කලින් වීඩියෝ එකට කලින්. නමුත් මම ඒක මේ වෙද්දී YouTube එකට අප්ලෝඩ් කරලා ඉවර නිසා මම මේක දෙවනියට දානවා. මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට දැන් ජකාර්තා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට අපි ආපු වෙලාවේ ඉඳන් මම තායිලන්ඩ් වලින් ලෑන්ඩ් කරනකම් මම ගත්තු පොඩි වීඩියෝස් ටිකක් තමයි මෙතන පෙන්වන්නේ. අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඉන්දුනීසියාවේ බන්දුන් කියන සිටි එකේ. මම බන්දුන් ඉඳන් ජකාර්තා වලට එන්න මට 3 hours වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. මම බන්දුන් ඉඳන් ජකාර්තා වලට දැන් ඇවිල්ලා ජකාර්තා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් එන්ට වෙලා මේ විදිහට දැන් චෙක් ඉන් කවුන්ටර්ස් වලට යනවා තායිලන්ඩ් වලට ෆ්ලයිට් එක ගන්න. ඊට ඔක්කොටම කලින් මම මගේ ලැගේජ් එක මෙතනින් මේ විදිහේ රැපින් කවුන්ට් එකකට දීලා රැප් කරගන්නවා. මොකද මේ විදිහට එයාපෝට් එකේ ඔයගොල්ලන්ට තමන්ගේ බෑග් රැප් කරගන්න ඕනම එයාපෝට් එකක මේ වගේ රැපින් කවුන්ටර්ස් තියෙනවා. ඊට පස්සේ අපිට අපේ කවුන්ටර්ස් වලට ගිහිල්ලා චෙක් ඉන් වෙලා ඊට පස්සේ එයාපෝට් එක ඇතුළෙත් මම පොඩි වීඩියෝස් ටිකක් කරලා තියෙනවා. ඒවත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ පේන්නේ ජකාර්තා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ඇතුළේ පොඩි ෂොප්ස් තියෙන තැන්, ඒ වගේ පොඩි දේවල්. දැන් අපි චෙක් ඉන් කවුන්ටර්ස් වලට ආවා. තායිලන්ඩ් වලට යන්න එදා චෙක් ඉන් කවුන්ටර්ස් මාර බිසි. අපි ට්‍රැවල් කරේ බතික් එයා කියන එයාලයින් එකේ. මේක බජට් එයාලයින් එකක්. අපි ඒ බතික් එයාලයින් එකේ කවුන්ටර්ස් වල තමයි මේ දැන් ඉන්නේ. මෙතන ලොකු කවුන්ට් එකක් ලොකු කිව් එකක් තිබ්බා. අපි ඇත්තටම ගොඩාක් වෙලා පොලිමේ ඉඳලා මං හිතන්නේ 30 minutes වගේ එදා ඉඳියා. මොකද එච්චරට crowded. ඊට පස්සේ චෙක් ඉන් වෙලා දැන් මේ අපි යනවා අපි ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න. මේ විදිහට කොෆි ෂොප්ස් එක ඇඳුම් ෂොප්ස් ඒ වගේ තියෙනවා. ඔයගොල්ලන්ට එයාපෝට් එක ඇතුලේ දකින්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂන් අප් වෙන්න මේ වගේ වොෂ්රූම්ස් ඒ වගේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ වගේ ස්ක්‍රීන් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන ඩීටේල්ස් බලා ගන්න. එයාපෝට් එකේ කියන්නේ ගයිඩ් කරලා තියෙනවා. මේ තැන මේ විදිහට තියෙනවා, මේ විදිහට තියෙනවා. ඒ වගේ ෆ්ලයිට් වල ඩීටේල්ස් ඒ වගේ ඕනම එකක් එයාපෝට් එකේ තනින් තන ඔයගොල්ලෝ දැකලත් ඇති. මම ඇත්තටම මේ වීඩියෝ එක මම කරන්නේ සමහරලාට එයාපෝට් එකක් ගැන බලා ගන්න ඕන කෙනෙක් ඉන්න පුළුවන්. නැත්තම් දන්න කෙනෙක් නම් සමහර විට තව මොනවා හරි ගියපු නැති එයාපෝට් එකක් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න පුළුවන්. ඒ වගේ අයට මේක ඉන්දුනීසියාවල ඉඳන් මම කරන වීඩියෝ එකක්. ඕගොල්ලන්ටත් ඒකෙන් මොනවා හරි දෙයක් ගන්න දෙයක් ඇති කියලා මම හිතලා තමයි මේ විදිය දේවල් කරන්නේ. සමහර දේවල් පොඩි දේවල් වෙන්නත් පුළුවන්. මේවා දන්න අය ගොඩක් ඉන්නවත් වෙන්න පුළුවන්. ඉතින් ඒත් මම දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලන්වම ටාගට් කරලා මං දන්න විස්තර ටික තමයි මේ කරන්නේ. මෙතන ඊට පස්සේ අපේ ගේට් එක ළඟටම ගිහිල්ලා අපිට 20 minutes වගේ පොඩි වෙලාවක් තිබ්බා. ඒ නිසා එතන තිබ්බ කොෆි ෂොප් ගොඩක් තියෙනවානේ. කොෆි ෂොප් එකකට ගිහිල්ලා පොඩ්ඩක් කොෆි එකක් බීලා චුට්ටක් වෙලා ඉඳලා තමයි අපේ ගේට් එකට යන්න ගත්තේ. දැන් මේ අපේ ගේට් එකට අපි යනවා 5 minutes 10 minutes වගේ තියලා අපි ගේට් එක ළඟට යන්න හිතුවා. මේ තියෙන ගේට් එක ළඟට යද්දි මම නිකන් එතන වටේ පිටේ චුට්ටක් වීඩියෝ කරා. මොකද ඒ ටික පොඩ්ඩක් ලස්සනට හරිම ග්‍රීනරි. ඉතින් ඒ වගේ ලස්සනට තිබ්බ නිසා මම වීඩියෝ කරා. මේ තියෙන අපි දැන් අපේ ගේට් එක ළඟට ආවා. එතනත් ඇත්තටම මේ වෙලාවෙ ඉතින් එතන ගොඩක් crowded. අපි පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න පුළුවන් නිසා ඇවිල්ලා චුට්ටක් බැලුවා. ඊට පස්සේ අපි මම ගේට් එක ළඟ ඉඳන් චුට්ටක් එහෙට මෙහෙට වටපිටට ඇවිදලා චුට්ටක් වටේ පිටේ බලලා මොකද වෙන්නේ කියලා චුට්ටක් බලලා මෙතන දැන් මේ ගේට් එක ළඟ අපි වාඩි වෙලා ඉන්න තැන තමයි මේ මම පෙන්නන්නේ. එතන ගොඩක් අය තාම වාඩිලා ඉන්නවා. මොකද ඇත්තටම එදා ගේට් එක ඕපන් වෙන්නත් 10 minutes වගේ ලේට් වුණා. ඊට පස්සේ මම චුට්ටක් එතන අපිට අර ග්ලාස් ඩෝර්ස් තියෙනවනේ. ඒවෙන් බලන්න පුළුවන් එළියේ ෆ්ලයිට්ස් නවත්තලා තියෙන විදිය. ඒ ඔක්කොම චුට්ටක් පේනවා. ඒ වෙලාවේ ෆ්ලයිට්ස් ගොඩක් ලෑන්ඩ් කරලා තිබ්බා. සමහර ෆ්ලයිට්ස් පැසෙන්ජර්ස්ලව බෝඩ් කරන්න රෙඩි වෙන ගමන් තිබ්බා. සමහර ෆ්ලයිට්ස් වෙලේ ලෑන්ඩ් කරලා පැසෙන්ජර්ස්ලා එයාපෝට් එකට බහින වෙලාව
ඒ වගේ ගොඩක් ඒවා මේ වගේ තැනක වාඩි වුණොත් ඇත්තට බලා ගන්න පුළුවන්. මම නම් ආසයි මේ වගේ තැනක වාඩි වෙලා චුට්ටක් අර ෆ්ලයිට්ස් ඔපරේට් වෙන විදිය, එතන මොනවාද ඒගොල්ලන් බෑග්ස් ලෝඩ් කරන විදිය, ඒව අන්ලෝඩ් කරන විදිය මේ ඔක්කොම මෙතන පේනවා. ඒකත් අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. ඉතින් මම නම් ඒ වගේව චුට්ටක් බලනවා කොහේ හරි යද්දි. මේත් ඒ වගේ මම චුට්ටක් ඉස්සරහට ඇවිදන් ගිහිල්ලා බැලුවා. මෙතන මේ විදිහට තමයි ෆ්ලයිට්ස් ටික පේන්නේ. මේ වෙලාවේ චුට්ටක් වැස්ස ගතියකුත් තිබ්බා. ඊට පස්සේ අපිව අපේ ෆ්ලයිට් එකට බෝඩ් කරන ටයිම් එක ආවා. දැන් මේ අපි ඔයගලන්ට පේන්නේ අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙනවා. ඊට පස්සේ මම ආපහු ෆ්ලයිට් එකට බෝඩ් වෙලා තායිලන්ඩ් වලින් බැහැලා මොකද උනේ කියලා ඔයගලන්ට පෙන්නන්නම්. දැන් අපි මට මතක විදිහට අපිට ඉන්දුනීසියාවල ඉඳන් 3 hours හරි 3.5 hours වගේ ෆ්ලයි එකක් තමයි තිබෙන්නේ. මට ඒක ඇත්තටම හරියටම ටයිම් එක මතක නැහැ. දැන් මම මේ පෙන්නන්නේ අපි තායිලන්ඩ් වලින් බැහැලා යනවා අපේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලට. ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරලා ඊට පස්සේ අපිට ලැගේජ් එක ගන්න යන්න ඕන. ඇත්තටම ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලදී මොනවාද වෙන්නේ කියන එක මට පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඒවා ජකාර්තා එයාපෝට් එකේදීවත් තායිලන්ඩ් වල අපි ගියේ ස්වර්ණ භූමි එයාපෝට් එකට. එතනදීවත් ඒගොල්ලන් අලව් කරන්නේ නැහැ. මම දන්න විදිහට නෝමලි කිසිම එයාපෝට් එකක ඉමිග්‍රේෂන් එකේදී අපිට වීඩියෝ කරන්න බෑ, පික්චර්ස් ගන්න බෑ. මේ විදිහට එනකොටම ෆ්ලයිට් ඩීටේල්ස් දාලා තියෙනවා. අපි එකෙන් බලලා දැන් අපි ඇත්තට මෙතනින් ඔහොමම ගියා අපේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලට. එතන මම ඔයගොල්ලන්ට කියන්න ඕනි මම මේ යන කාලේ කියන්නේ මම ගියේ 2025 පෙබරවාරි වගේ. මේ කාලෙදිත් ලංකාවට තාම ඔන් අරයිවල් වීසා තියෙනවා ලංකාවේ පාස්පෝර්ට් එකට. ඒ නිසා අපිට ලොකු දෙයක් කරන්න නැහැ. කෙලින්ම අපේ පාස්පෝර්ට් එකයි අපේ හොටෙල් බුකින්ග්ස් ටික නම් ඇත්තට යාලා බැලුවා. එහෙම ලොකුවට අපෙන් ප්‍රශ්න කරේ මොකුත් නැහැ. ඉමිග්‍රේෂන් කවුන්ට් එකේ ගර්ල්ස් ළමයි ඉඳියෙත්. එයාලා අපේ හොටෙල් බුකින්ග්ස් ටික බලලා, ඒ විස්තර ටික බලලා අපේ ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නවා, පික්චර් එකක් ගන්නවා එතනදී. ඒ ටික ඔක්කොම අරගෙන මේ ඊට පස්සේ අපිට සීල් එක ඒගොල්ලන් අපේ පාස්පෝර්ට් එක සීල් එකක් අහලා ඒ වෙලෙදී අපිව මේ රට ඇතුළට ගන්නවා. වෙන මොකුත් ලොකු දේවල් අපිට ලොකු ප්‍රොසෙස් එකක් නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා අපි මේ විදිහට ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් වලින් එළියට ඇවිල්ලා ඊට පස්සේ අපි ගියා අපේ ලැගේජස් කලෙක්ට් කරන්න. මේ වෙද්දී අපේ ලැගේජස් උත් බෙල්ට් එකේ එන ගමන් තිබ්බේ. ඊට පස්සේ අපිට අග්ගාර එතනට ගිහිල්ලා අපේ ලැගේජ් එක එනකන් චුට්ටක් වෙලා ඉන්න වුණා. ඊට පස්සේ ඉඳලා ලැගේජ් එක අරගෙන අපි දැන් අපි බුක් කරපු හොටෙල් එකට යන්න තමයි ඊට පස්සේ අපිට තියෙන්නේ. මෙතන ස්වර්ණ භූමි එයාපෝට් එක ඇත්තටම එහෙම ක්‍රවුඩඩ් එයාපෝට් එකක්, බිසි එයාපෝට් එකක් නෙමෙයි. ටිකක් බිසි, බට් මං කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් බිසි එයාපෝට් එකක් නෙවෙයි. මේ විදිහට එයාපෝට් එක ඇතුලේ ඔයගලන්ට සිම් ගන්න පුළුවන්. තායිලන්ඩ් වලින් බැහැලා ඔයගලන්ට එතනින්ම සිම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මනි එක්ස්චේන්ජ් කරන්න ඕන නම් එතන මනි එක්ස්චේන්ජ් කවුන්ටර්ස් තියෙනවා. ඒ වගේම සිම් ගන්න තැන් 2-3ක්ම තියෙනවා. ඒ වගේම 7-Eleven එකක් තියෙනවා ඇතුලේ. ඔයගලන්ට එතනින් මොනවා හරි ගන්න ඕන නම් ඒව ගන්න පුළුවන්. මේ විදිහට ඇත්තටම අපිත් එතනින් මොනවා හරි ගත්තා, මට මතක නැහැ. ඒ වගේ ෆැසිලිටිස් ඔක්කොම ඇතුලේ තියෙනවා. ඔය තියෙන මනි එක්ස්චේන්ජ් කරන ඒවා. ඒ වගේම ටැක්සි සර්විසස් වලටත් වෙනම කවුන්ටර්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති නම් එතන ඒ ටැක්සි සර්විසස් කවුන්ට් එකකට ගිහිල්ලා ඔයගොල්ලන් යන තැනට ටැක්සි එකක් බුක් කරගන්න පුළුවන්. හැබැයි අපි නම් Grab app එක through තමයි ටැක්සි බුක් කළේ. අපි මෙතන ටැක්සි සර්විස් කියලා මේ තියෙන කවුන්ටර්ස් වලින් බුක් කරේ නැහැ. ඊට පස්සේ අපි මේ විදිහට එයාපෝට් එකේ එක්සිට් වුණා. එයාපෝට් එකෙන් එක්සිට් වෙලා අපි අපේ ටැක්සි එක දාගෙන අපි චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳියා. මොකද තායිලන්ඩ් කියන්නේ ඇත්තටම හරිම ලොකු ට්‍රැෆික් එකක් තියෙන රටක්. ඔගොල්ලෝ ගිහිල්ලා තියෙන අය දන්නව ඇති, මාර බිසි, මාර ට්‍රැෆික් එකක් තියෙන රටක්. ඉතින් අපිටත් චුට්ටක් වෙලා ටැක්සි එක එනකම් බලන් ඉන්න උනා. ඒ වගේම අපිට ටැක්සි එක අරන් අපේ හොටෙල් එකට යන්නත් අපි බුක් කරේ බයොක්ස්කයි කියන හොටෙල් එක. ඔයගොල්ලෝ අහලා ඇති. බයොක්ස්කයි හොටෙල් එකට යන්නත් ගොඩ වෙලාවක් ගියා.
දැන් අපි අපේ ටැක්සි එක අරගෙන තමයි දැන් මේ ඉන්නේ. මේ අපි දැන් තාම මෙතන එයාපෝට් එකේ ඉන්නේ. අපි ඊට පස්සේ එයාපෝට් එකෙන් දැන් මේ ටික එක්සිට් වෙලා දැන් අපි සිටි එක ඇතුළට ඇතුල් වෙනවා. අපි හයිවේ වල යූස් කරලා ගියත් අපිට ගොඩාක් වෙලා ගියා මට මතක නෑ 1 hourද 1.5 hour වගේ ඔය වගේ වෙලාවක් ගියා බයොක්ස්කයි හොටෙල් එකට යන්න. ඊට පස්සේ වෙච්ච දේවල් මගේ ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්න මම ඔයගලන්ට බයොක්ස්කයි හොටෙල් එකෙත් පොඩි මගේ රූම් ටුවර් එකක් පොඩි එකක් මම වීඩියෝ කරපු මගේ වීඩියෝ ක්ලිප්ස් වගේක් තියෙනවා මම ඒවත් ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දැන් ටික හයිවේ එකෙන් ඇවිල්ලා දැන් මේ ටික යනවා. ඊට පස්සේ දැන් මේ හයිවේ එකෙන් එක්සිට් වෙලා දැන් ඊට පස්සේ අපි හොටෙල් එකට රීච් වෙන ටික තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ වගේ අපි දිගටම තාම අපේ හොටෙල් එක ළඟට ආවේ නැහැ අපි. මොකද මේ හොටෙල් එක ළඟට එන්න ටිකක් වෙලා ගියා කියලා මම කිව්වනේ. මොකද ට්‍රැෆික් එකේ අපිව ගොඩක් වෙලා ස්ටක් වෙලා තිබ්බා. ඊට පස්සේ අපි හොටෙල් එකට යද්දි ඇත්තටම අපි ඉන්දුනීසියා වලින් යද්දි උදේ 8 වගේ මට මතක විදිහට ෆ්ලයිට් එක තිබ්බේ 8 හරි 7:00 ඒ වගේ ටයිම් එකක්. ඊට පස්සේ අපි එයාපෝට් එකෙන් බහැලා ඔය ටික කරලා ඔක්කොම වැඩ ඉවර කරලා මේ අපි හොටෙල් එකට යද්දි දෙකමාර වගේ වෙන්න ඇති. ඊට පස්සේ අපි චුට්ටක් රිලැක්ස් වෙලා අපි හිතුවා අපි ආවේ 5 nights වලට 5 nights 6 days tour එකක් තමයි අපි දෙන්න ආවේ. ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉඳලා ඊට පස්සේ අපි එදා හවස 2ට හොටෙල් එකට ගිහිල්ලා 4-5 වගේ වෙද්දී ආපහු ඇවිල්ලා චුට්ටක් ඇවිදලා කරලා ඒ ටික අපි පටන් ගත්තා. ඒ වගේත් මගේ පොඩි වීඩියෝස් වගේක් තියෙනවා. මම ඒව ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නම්. මගේ හොටෙල් ටුවර්ස් ටිකත් මම ගේන්නම්. ඔයගොල්ලෝ මං හිතනවා මේ වීඩියෝ එකට ඔයගලන් කැමති වෙන්නේ නැති කියලා, මේ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. ඔයගලන් තායිලන්ඩ් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඔයගලන් මොනවා හරි ඉන්ෆර්මේෂන් ගන්නවා ඇති කියලා මම හිතනවා. ඇත්තටම මම ලංකාවේ නෙමෙයි ඉන්දුනීසියාවේ ජීවත් වෙන නිසා මම ඉන්දුනීසියාවේ ඉඳන් තායිලන්ඩ් යන වීඩියෝ ටිකක් තමයි මේ පෙන්වන්නේ. නමුත් ලංකාවේ ඉඳන් තායිලන්ඩ් ගියත් සේම් ප්‍රොසෙස් එක යන්නේ. ඔයගලන්ට ලොකු දෙයක් නැහැ. ඒත් ඔයගලන්ට රට ගැන, හොටෙල්ස් ගැන පොඩි අයිඩියාස් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. මම හිතනවා ඔයගලන්ට මේක යූස්ෆුල් වෙයි කියලා. මේ තියෙන්නේ මං කිව්වා අපි ට්‍රැෆික් එකේ ගොඩක් වෙලා ස්ටක් වෙලා ඉඳියා කියලා. මේ තියෙන දැන් අපි මේ විදිහට සිටි එක මැදට ඇවිල්ලා ට්‍රැෆික් එකේ ඇත්තටම ගොඩක් වෙලා ඉඳලා තමයි අපේ හොටෙල් එකට ගියේ. ඔයගලන්ට ඒවත් නිකන් මම ඇත්තටම මේකේ පෙන්නුවේ ඔයගලන්ටත් ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්නත් පුළුවන් මෙහි තායිලන්ඩ් වලදී. නමුත් අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරපු නැති නිසා මට ඒ ගැන කියන්න මං හරියටම දන්නේ නැහැ. නමුත් ගොඩාක් ට්‍රැවල් කරන අය පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා. එහෙනම් thank you. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලුවට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.